අදත් SLTech core YouTube channel එකත් එක්ක ඔයාලා සාදරයෙන් එකතු වෙලා ඉන්නවා. අද මම කතා කරන්න යන්නේ මුළු ජීවිත කාලෙටම ඔයාලට සල්ලි වියදම් නොකර ෆ්‍රී data ලබා ගන්න පුළුවන් app එකක් ගැන. එහෙනම් මම වැඩි කතා කර කාලය නැති කරන්නේ නැහැ අද. අපි ඉක්මනට අපේ වීඩියෝ එක පටන් ගමු. හරි මම දැන් ආවා අපේ Google Chrome එකට. මම දැන් මෙතන සර්ච් කරනවා ChatGPT කියලා. ඇත්තට මේ ෆෝන් එකේ data නැහැ පොඩ්ඩක්වත්. මම පෙන්නන්නම් මේක සර්ච් කරාට පස්සේ එන්නේ නැහැ කිසිම result එකක්. මේක data නැති හින්දා මම දැන් ChatGPT කියලා සර්ච් කරා. හරි. මේ ඔයාලට උඩිනුත් පේනවා ඇති no internet connection කියලා වැටලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ data නැහැ. අපි බලමු ඉස්සරහට මේ කොහොමද මේකේ data අපි ගන්න කියලා අර app එකේ පාවිච්චි කරලා. පේන්නේ this site can't be reached කියලා. ඒ කියන්නේ මේකේ data නැහැ. හරි මම දැන් ආපි Play Store එකට. දැන් අලුතින් ඒ කියන්නේ 2023 වගේ පස්සේ ඉඳන් අපිට WhatsApp, Facebook, YouTube package එකකිනුත් යන්න පුළුවන් Play Stores. මම මේ විදිහට ආවා Play Stores එකට. මම දැන් මෙතන අපේ app එකේ නම search කර ගන්නවා TRM. මේ තියෙන උඩින්ම අපේ මම කලින් search කරලා තියෙන ඉඳන් ආවේ. මෙන්න මේක තමයි app එක. ඔයාලට පේනවා ඇති මම මේක දැන්නවත් ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඒක මෙතන ඕපන් කියලා හිටලා තියෙන්නේ. ඔයාලා මේක මෙතන ඩවුන්ලෝඩ් කියලා ඉන්ස්ටෝල් කියලා වැටේ මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේක තමයි app එක. ඔයාලට පේනවා ඇති 1 millions plus මේක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. හොඳ රිවිව් රේට් එකක් තියෙනවා. හරි. අපි දැන් මේක මම මේක ඩවුන්ලෝඩ් කරගත්තා. අපි දැන් මේ app එකට යමු. මේ විදිහට තමයි අපේ app එක ඕපන් වෙන්නේ. මේ වගේ ඔයාලට වෙල්කම් ස්ක්‍රීන් එකක් පොඩ්ඩක් වැටේ. ඊට පස්සේ ඒක ඔයගොල්ලෝ ඕකේ කරගන්න. මේක යනවා ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙනවා කියලා මම ලේට දෙනවා. ඊට පස්සේ ඔයාලා උඩින් බලා ගන්න පුළුවන් සර්වර් කියලා එකක් තියෙනවා. තව යටිනුත් සර්වර් කියලා එකක් තියෙනවා. මෙතනින් ඔයාලා කැමති එකක් දෙන්න. මෙතන දෙකයි තියෙන ගොඩක් වෙලාවට. මම මෙතන auto select server කියන එක random කියන එක දෙනවා. ඊට පස්සේ මේකේ සර්වර්ස් වර්ග ගොඩාක් තියෙනවා. මෙහෙම පල්ලෙහාට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මම නම් ගොඩම පාවිච්චි කරන්නේ මේ උඩම එකයි ඊට යට එකයි. මේ කියන්නේ තුන්වෙනි එකයි. පළවෙනි එකකින් වෙන්නේ Wi-Fi and data premium SSL කියලා සර්වර් එකක් තමයි මේක. මේකෙන් වෙන්නේ ඔයාලා WhatsApp Facebook හරි මොකක්ම හරි පැකේජ් එකක්, ඒ කියන්නේ voice පැකේජ් එකක් නෙමෙයි data normal data නැති මොකක් හරි zoom පැකේජ් එකක් හරි මොකක් හරි පැකේජ් එකක් දාලා තියෙනවා නම් ඔයාලට මේ සර්වර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක සිලෙක්ට් කරලා ඔයාලා මෙහෙම start දුන්නම බලන්න පුළුවන් මේ විදිහට එනවා. ඒක කනෙක්ට් වුණා. ඊට පස්සේ ඔයාලට උඩින් පෙන්නයි තරු ලකුණක් යතුරු ලකුණක් වැටලා තියෙනවා. මේ විදිහට එතකොට මැඩ් එකකුත් ආවා. මම මේක දැන් මේ විදිහට කට් කර ගන්නවා. ඊට පස්සේ මම යනවා මගේ Google Chrome එකට. ඊට පස්සේ මෙතන සර්ච් එකක් දෙනවා ChatGPT කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් ටිකක් වෙලා යනකොට මේක එනවා ඉස්සෙල්ලා no internet connection කියලා වැටුනේ. දැන් එහෙම වැටෙන්නේ නැහැ. ඒ නැති මේ විදිහට ලෝඩ් වුණා. මේකේ data ඇත්තටම ටිකක්වත් නැහැ. අපි ඔක්කොම සම්පූර්ණ data පාවිච්චි කරන්නේ මේ app එක හරහා. අපි image ටිකක් බලමු. ඉතින් බලා ගන්න පුළුවන් ඒකත් දැන් load වෙනවා ටික ටික. මේ වගේ images උත් අපිට ගන්න පුළුවන්. download කරගන්නත් පුළුවන්. පොඩ්ඩක් වෙලා යයි. ඒ වුණාට අපිට ඕනලාක මේකේ free ඇති තරම් data පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ server එක ගැනත් මම කියලා දෙන්නම්. ඊළඟට අපි මේක stop කරගමු. ඊට පස්සේ අපේ පල්ලෙහා තියෙනවා මෙතන ඇෆ්ගනිස්තාන් මේකේ එක දිගට ඇඩ් වෙනවා. එක සැරයක් අපි මේක පාවිච්චි කරපුවාම මේක හැටි මේ ඇඩ් එක ඉක්මනට මේක කරගමු. data තිබ්බත් නැතත් මේකට ගිය ගමන් අපිට ඇඩ්ස් එනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ මේකේ තුන්වෙනියට තියෙන ඇෆ්ගනිස්තාන් සර්වර් එකක් රොෂාන් නෙට්වර්ක් කියලා. අපි ඒක සිලෙක්ට් කරගමු. ඒකේ තියෙන UPD කියලා සර්වර් එකක්. මේකෙන් අපිට ඒ කියන්නේ කිසිම පැකේජ් එකක් නැතුව, ඒ කියන්නේ කිසිම මේකේ data කිසිම දෙයක් නැතුව අපිට මේකෙන් යන්න පුළුවන් data. මේක ටිකක් අරකටත් වඩා fast. අපි මේකත් start කරලා බලමු. මේ විදිහට ඒකත් අපේ connect වුණා. මම ආයෙත් යනවා අපේ Google Chrome එකට. මම මෙතන ගහනවා දැන් PC games කියලා. චුට්ටක් කරලා දුනා ස්පෙලින්ස්. හරි. ඔයාලා බලා ගන්න පුළුවන් එතකොටත් load වෙනවා. හරිම ඉක්මනට අරකටත් වඩා ඉක්මනට මේක load වුණා. මේ සර්වර් එක ටිකක් boost වෙනවා සමහර වෙලාවට. මෙහෙම ඔයාලට ඇතිතරම් data පාවිච්චි කරන්න පුළුවන් මේ app එක use කරලා. මේ විදිහට තමයි ඉතින් අපි අද VPN එක වැඩ කරන්නේ.
මේ හැම එකක්ම ඔයාලා try කරලා බලන්න ඔයාලට set එකේ වෙයි. මෙතන තියෙනවා ශ්‍රී ලංකන් ඒවත් තියෙනවා. ශ්‍රී ලංකන් කියන්නේ මෙතන ඉන්න මම ඔයාලට මේ වගේ තියෙනවා ශ්‍රී ලංකා එයාටෙල් බයිපාස් ඊට පස්සේ ආර්ටෙල් සෝෂල් පැක් ඔය වගේ ඒවා තියෙනවා. හැම එකම යූස් කරලා බලන්න. ශ්‍රී ලංකන් ඒවා නම් ගොඩක් ඒවා වගේ වැඩ කරනවා. මේ ඉන්ජෙක්ට් ඒ කියන්නේ දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් උඩටම ගියාම මේ රොෂාන් නෙට්වර්ක් කියන එක තමයි ගොඩක්ම වෙලාවට වැඩ කරන්නේ. ඒක තමයි මම ගොඩක්ම පාවිච්චි කරන්නේ. ඒ වගේම Wi-Fi and data premium SSL කියන සර්වර් එකත් හොඳට වැඩ කරනවා. මේක වැඩ කරන්නේ මොකක් හරි පැකේජ් එකක් තමන්ගේ ෆෝන් එකේ තියෙනවා නම් විතරයි. මේක වැඩ කරනවා කිසිම පැකේජ් එකක් අවශ්‍ය නැහැ. හොඳට වැඩ කරනවා මේක. එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.